මෝර්නිං යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ 18 වෙනි vlog එකට. සමහරු දන්නවා යාළුවනේ, සමහරු දන්නේ නැහැ. අද මගේ බර්ත්ඩේ. ඒ හේතුවෙන් අද හවසට පන්සල් යන්නත් තියෙනවා. තව වැඩ තියෙනවා යාළුවා. එහෙනම් ඉතින් vlog එක කන්ටිනියු කරගෙන යන්න. අද දවසේ වෙන්නේ මොනවද? ඒ ඔක්කොම බලගන්න පුළුවන් යන්නේ ඔයගොල්ලෝ. මං ගිහිල්ලා එතකන් වොෂ් එකක් දාගෙන එන්න. වොෂ් නම් දැම්ම යාළුවනේ. මට අද කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. ලෝක ළමා දින සැනකෙළියක් තියෙනවා අර සමනලල පාලම ගාව. ඒකට යන්න කියලා බැලුවේ. එහෙනම් ඒකේ සෙට් වෙන්න ඔයගොල්ලෝ දැනගන්න විදියක් නැහැ. මොකද මේ වීඩියෝ එකනේ කියන්නේ. අපි දැක්කේ එක ටීවී එකේ හිරු ටීවී එකේ. හිරු එකේ ඇඩ් එකක් ගියා යාළුවනේ. ඒකෙන් තමයි අපි දැනගත්තේ. අපි 3 දෙනාම එනවා. මාත් එනවා, ශෂින්දත් එනවා, සෙරුරත් එනවා. එහෙනම් ඉතින් ඇඩ් එක දැකපු කට්ටිය ඇතිනේ. එහෙනම් ඉතින් මමත් එනවා. මං ආවා යාළුවනේ. මම පොඩක් බීච් එක පැත්තට ගියා. මං ගිහින් ආවේ එතනට. මං එතනට ගිහින් ආවේ. මේ ඇඳුම් පොඩ්ඩක් චේන්ජ් කරගන්න. මං ආවේ වෙන ඇඳුමක ඉන්නේ. ඒ නිසා මං ආවා ඇඳුම චේන්ජ් කරගන්න. ඇහැට වැඩි ගියා. දැන් මං යන්න ඕන. එතනට. සම්ලා රවුන්ඩ් එක අදින්න යාළුවා. ඕ ලස්සන ඉන්නේ බෑ ඉතින් කොල්ල. මේස පොඩ්ඩක්. දන්නේ නැද්ද? මම ඩක් කොල්ල රට පිටාව වෙන්න අපි මං ආ බීච් එක ආවේ. තාම ශෂින්ටයි සෙනුරනේ නම් ආවේ නෑ. පොඩ්ඩක් ආව මෙහාට පොඩ්ඩක්. යාළුවනේ සෙනුර එනවයි කිව්වා. දැන් මෙතනට. මට පොඩ්ඩක් මෙතනට වෙලා ඉන්නී කියලා කිව්වා සෙනුර එනකම්. දැන් එයා එනකම් මෙතනට වෙලා ඉන්න මම. මෙතන බැම්මට වාඩි වෙලා, බැම්මුඩට වෙලා වාඩි වෙලා එයා එනකම් ඉන්නවා. එයා ආවම තමයි අතන්ට යන්නේ. මං ගියා. මේ එතනට ගිහිල්ලා තමයි මම මෙතනට ආවේ. මේ ඇඳුම චේන්ජ් කරගන්න. මේ ඇඳුම චේන්ජ් කරගන්න එතනට ගිහිල්ලා තමයි මෙතනට ආවේ. කැමරා සෙට් අප් කරලා ඇඳුම චේන්ජ් කරලා එහෙමනේ යාළුවනේ මම යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් එතනට ගිහිල්ලා තමයි මම මෙතනට ආවේ. එනකම් මම මෙතනට වෙලා ඉන්නවා. එතකම් මම වටපිට අපෙන්නන්නේ. සද්දෙන් නම් ඇහෙනවා යාළුවනේ. මං හිතන්නේ ඔයගොල්ලන්ටත් ඇහෙනවා ඇති. ඔයගොල්ලන්ට වෙනවනේ වටපිටාව. කොහොමද කියලා? සෙනුර එනකම් සෙනුර එනකම් අන්න අතන්ට එලා වාඩිලා ඉන්නවා ඉතින්. සෙනුර එනකම් අපි ආවේ යාළුවනේ ඇතුළට. දැන් අපි ඇතුළේ ඉන්නේ. අද මෙතනට ගොඩක් වැස්ස තමයි ඉතින් අපි හිටියේ. ෆෝන් එකත් තෙමි තමයි රෙකෝඩ් වෙන්නේ. digital අවකාශයක වැඩිම බලන්න වැඩිම ලයිෆ්ස් තමයි digital අවකාශයක ජනප්‍රියතම චිත්‍රය Hirugaro Delaware Sisi Papa Local Marketing Center Sri Lanka
සංවිධානයේ දවන්තුම ලෝකමාධ්‍ය වැඩසටහන මෙවර දක්වපු ලකට නිර්මාණශාලයේ ගෙන ඉන්නේ නිර්මාණශාලයේ කරු සභාපති රේණු සිල්වා මහත්මයාගේ උදාරත නිර්මාණශීලී සාකච්ඡා ආදරණීය බලාපොරොත්තු වේදිකාවේ සහයෝගයක් දක්වන්න කරන්න එපා මේ කට්ටිය අයින් වෙන්න සියලු දෙනා අයින් වෙන්න ඕනේ සියලු දෙනා අයින් වෙන්න ඔක්කොම අයින් වෙන්න යාළුව දන්නවද බලන්නකෝ යාළුවා ඔව්ද කියලා බලන්නකෝ මේ ගිම්බල් එක විශ්ලට මොකද උන්නේ රොහුත් වතයි Ambusia. Iya, verás, no no nih.
අපි ආවේ යාළුවනේ ගාල්ල KFC එකට කෑම කන්න. අපි ආයෙත් ගියා යාළුවනේ. දැන් තමයි යාළුවනේ මං ගෙදර ආවේ. දැන් රෑ 2යි යාළුවනේ වෙලා. දැන් තමයි ගෙදර ආවේ.
අද මියුසිකල් ෂෝ එකක් නෙමෙයි මියුසිකල් ෂෝ එකක් විතර නෙමෙයි යාළුවනේ තිබුණේ ඒක ඇතුලේ. ඔය කුඩා ළමයින්ට සෙල්ලම් කරන්න අන්න ඒවටත් හදලා තිබුණේ යාළුවා. එහෙනම් ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ගිහලා එන්නම්. බායි. යාළුවනේ මම අන්තිමට දාන්නම් හොඳ ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ දෙකක්. ඒ දෙක අන්තිමට දාන්න වීඩියෝ එකේ. behind the scenes වලට. ඒ ෆොටෝ දෙක දාන්න. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එකටත් පයින් බාරක් ගහගෙන යන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. रोज हम तुम फिर से मिलेंगे, ये सारी बातें तुझसे कहेंगे। दुनिया में चाहे बन जाए जो भी, तेरे बिना कुछ ना रहेंगे। हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं, बातों में तेरी मैं रातें बिताऊं। होठों पे लम्हा लम्हा है नाम तेरा है, तुझको ही गाऊं मैं, तुझको पुकारूं। सैयारा तू तो बदला नहीं है, मौसम जरा सा रूठा हुआ है।